මිනිරන් වල මොකුත් නැහැ ඇත්තටම මෙයාගෙන. මොනවද ඒතර තියෙන්නේ මොනවද මොකද අපි දැනගන්න ඕනේ පොයින්ට්ස් තියෙන්නේ. මේ ඔක්කොම දැනටම දැනන් ඉවරයි ඇත්තටම. සෑම කාබන් පරමාණුවක්ම තවත් කාබන් පරමාණු 4කට බැඳෙමින් සාධන දෘඩ කියන්නේ ගොඩක් හයියයි කියන එක. කියන්නේ දියමන්ති කියලා කියනවා මේ ලෝකේ තියෙන හයියම ප්‍රභේදය. ස්වභාවයේ තියෙන ස්වභාවිකව තියෙන ශක්තිමත්ම ප්‍රභේදය දියමන්ති කියනවා. අර කවුද? බෙන්ටෙන් උගේ ඔර්ලෝසුවේ තියෙන දියමන්ති ඉන්න එකෙක්. ඒ දියමන්ති ඉන්න එක කියලා අදහස් කරන්න යන්නේ. කියන්නේ හයියම දෙයෙන් හැදිච්ච එකෙක් ඉන්නවා. මොකද්ද ඔය දිනනවා. මොකද එකක් තියෙන්නේ? ඔය ඩයමන්ඩ් නෙට් නැත්තම් මොකද්ද සිංහල එකේ තිබ්බුත් නම? මහා උරග දැවැන්ත නෙවෙයිනේ. මහා උරග දැවැන්ත. ඒකේ හොඳම නම තියෙන්නේ. මොකද්ද දියමන්තියාද මොකක්ද යන්නේ නේද? ආව්. කොහොම හරි මේ මොකක්ද? ඒක තමයි නේද? මන්දා. කොහොම හරි ඩයමන්ඩ් නෙට් තමයි ඉංග්‍රීසියෙන් නම උඩ නම තිබි මම හිතන්නේ. කොහොම හරි කවන්න නැහැ මේ. ඒක කියන්නේ දියමන්තින හයියයි කියලා කියන්නේ. ඉතින් අපි ඒකත් මේකට සම්බන්ධ කරලා කියනවා මේ සෑම කාබන් පරමාණුවක්ම තවත් කාබන් පරමාණු 4කට බැදී සාධන ත්‍රිමාන දෘඩ ව්‍යුහයක. දෘඩ කියන්නේ අර මින්රන් දැන් මින්රන් පැන්සල් තුඩ කැඩෙනවනේ බල් ලියද්දි. හිතලා කඩන්නේ නැතෝක කැඩෙනවනේ. දියමන්ති එහෙම කැඩෙන්නේ නැහැ. දියමන්ති හරි හයියයි. ඒකට මේක දෘඩ ව්‍යුහය. සාපේක්ෂව දෘඩ ව්‍යුහය.